Hi guys, welcome back to my YouTube channel. Let's විදිහට අපි හැමෝම කැමති ලස්සන දිග කොණ්ඩයක් තියනවා නම්. ඉතින් ලස්සන කොණ්ඩයක් මේන්ටේන් කරනකොට අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි hair fall කියලා කියන්නේ. hair fall වලට අමතරව අපිට තියෙන තව ප්‍රශ්න තමයි කොණ්ඩේට volume එකක් නැති එක, එතකොට shiny look එකක් නැති එක. මේවා ඉතින් අපි හැමෝටම commonly තියෙන ප්‍රශ්න. මේ ප්‍රශ්න කාලයක් තිස්සේ මම personally experience කරපු ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න වලට solution එකක් විදිහට මට හම්බ වුණ හොඳ product එකක්, හොඳ hair care product එකක් ගැන විස්තර තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ඉතින් නිකම්ම වීඩියෝ එකක් නෙමෙයි. මම මේකේ තියෙන ingredients ගැනත් වැඩිපුර ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ තියෙන ingredients කොයි විදිහටද අපේ scalp එකට, අපේ hair එකට මොන වගේ ප්‍රතිඵලද අරගෙන එන්නේ කියන එකත් මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා ඔයගොල්ලෝ හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ product එකේ තියෙන ingredients ගැන කතා කරන්න කලින් අපි මුලින්ම බලමු මොකක්ද මේ product එක කියලා. මේ product එක තමයි මෙන්න මේක. මේ තියෙන්නේ කුණ්ඩල් brand එකෙන් එන natural caffeine hair care shampoo. මේක මම පාවිච්චි කරන්නේ white mask කියන එක. මේක තමයි මගේ ප්‍රශ්න ගොඩකට උත්තරයක් විදිහට මම පාවිච්චි කරන්න පටන් ගත්ත shampoo එක. ඉතින් මේ shampoo එක මම දැන් මාස දෙකක් වගේ කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. අපි බලමු මේකෙන් මගේ කොණ්ඩෙට ඇති කරපු බලපෑම මොකක්ද කියලා. මේ product එකේ තියෙන ingredients ගැන කතා කරන්න කලින් අපි බලමු මේ product එකේ basic idea එකක් ගන්න මුලින්ම. මේ කුණ්ඩල් කියලා කියන්නේ කොරියන් brand එකක්. එතකොට මේක නිෂ්පාදනය කරන්නේ කොරියාවේදී. විශේෂම දේ තමයි මේ කුණ්ඩල් කියන brand එකට NMRA approval එකක් තියෙනවා. ඒ කියන්නේ ලංකාව ඇතුළත අපිට මේ product එක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ product එක purchase කරේ online website එකකින්. Orion Exo කියන website එකෙන් තමයි මම මේක purchase කරේ. මම මේක purchase කරනකොට ඒ කාලේ මේක 6990ක් වගේ price එකකට තමයි මම purchase කරේ. ඉතින් මේ product එකේ volume එක ගැන කතා කරොත් මේක 500 ml volume එකක් තියෙන product එකක්. ඉතින් ටිකක් ලොකු bottle එකක් ඔයගලන්ට මේක පේනවා ඇති. ටිකක් ලොකු bottle එකක්. මේක අපිට ටික කාලයක් ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මේ product එකේ අන්තර්ගත කරලා තියෙන ingredients මොනවද කියලා. ඉතින් මේ තියෙන්නේ මේ product එකේ අන්තර්ගත කරලා තියෙන ingredients ටික ලොකු ingredients ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේකෙන් key ingredients ගැන තමයි අද වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ product එකේ අන්තර්ගත කරලා තියෙන key ingredients තමයි caffeine, salicylic acid, niacinamide acid සහ panthenol කියලා කියන්නේ. මේ caffeine extract කරගන්නේ coffee beans වලින්. මේ caffeine වලින් කරන්නේ අපේ scalp එකේ නව සෛල වර්ධනය වෙන එක උත්තේජනය කරන එක. ඒ වගේම තමයි උත්තේජකයක් විදිහට scalp එකේ blood circulation එකත් caffeine මගෙන් වැඩි කරනවා. එතකොට blood circulation වැඩි වෙන නිසා hair follicles වලට හම්බෙන oxygen ප්‍රමාණයයි nutrients ප්‍රමාණයයි වැඩි වෙනවා. ඒ විදිහට තමයි අපේ hair growth එක caffeine මගින් increase කරලා දෙන්නේ. ඊළඟ ingredient එක තමයි salicylic acid කියලා කියන්නේ. salicylic acid වලින් කරන්නේ අපේ scalp එක clean කරන එක. ඒ කියන්නේ salicylic acid exfoliate එකක් විදිහට ක්‍රියා කරලා අපේ scalp එකේ තියෙන excess sebum වගේම වෙන තියෙන build ups උත් අයින් කරලා scalp එක clean කරන්න exfoliate කරන්න salicylic acid උපකාරී වෙනවා. ඊළඟ ingredient එක තමයි niacinamide කියලා කියන්නේ. niacinamide වලට පුළුවන් අපේ හිස කෙස් වල තියෙන keratin protein එකේ වර්ධනය improve කරන්න. ඒකෙන්
හිස කෙස් වලට ෂයිනි ලුක් එකක් එනවා වගේම බ්‍රේකේජස් අඩු කරලා ශක්තිමත් hair එකක් ගන්න niacinamide උපකාරී වෙනවා. මීට අමතරව niacinamide anti inflammatory ingredient එකක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් අපේ හිස කෙස් වල dandruff වගේ තත්වයක් තියෙනවා නම් ඒවා remove කරලා dandruff තත්ත්ව පාලනය කරගන්නත් niacinamide උපකාරී වෙනවා. අනිත් key ingredient එක තමයි panthenol කියලා කියන්නේ. panthenol වලින් කරන්නේ hair එකට හොඳ hydration එකක් ලබා දීලා hair volume එක වැඩි කරන එක. ඊළඟට මේ product එකේ තියෙන plant extracts ගැන කතා කරොත් මේ product එකේ plant extracts 24ක් අන්තර්ගත කරලා තියෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන්ම ginseng කියන ශාකයේ මුල් වලින් ගන්න extract එකක් සහ ginkgo කියන ශාකයේ leaves වලින් ගන්න extract එකක් පාවිච්චි කරලා තියෙනවා scalp එකේ blood circulation එක වැඩි කරන්න. ඊට අමතරව scalp protector එකක් විදිහට Camellia genesis කියන ශාකයේ ශාක පත්‍රවල extract එකකුත් පාවිච්චි කරලා තියෙනවා. මේ ingredients වලට අමතරව කොරියාවේ පාවිච්චි කරන herbal traditional ingredients ගොඩක් මේ product එකේ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගැන මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක කතා කරොත් මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි hair fall කියලා කියන්නේ. ඒ වගේම තමයි කොණ්ඩේ වොලියුම් එකක් නැති එක සහ ෂයිනි ගතියක් නැති එක. ඉතින් මේ ප්‍රශ්න හැම එකකටම මට මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා සොලියුෂන්ස් හොයාගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම මගේ hair fall එක කන්ට්‍රෝල් කරලා වොලියුම් එකක් එක්ක ලස්සන ෂයිනි hair එකක් ගන්න මට මේ ප්‍රොඩක්ට් එක උපකාරී වුණා. මේ කුණ්ඩල් කියලා කියන්නේ NMRA approval තියෙන product එකක්. ඒ නිසා අපිට මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් product එකක්. අපේ කොණ්ඩේට හොඳ ප්‍රතිඵල ගන්නත් පුළුවන් product එකක් තමයි මේ කුණ්ඩල් brand එකෙන් එන natural caffeine hair care shampoo කියලා කියන්නේ. මේ brand එකේ මේ shampoo එක විතරක් නෙමෙයි තව shampoo වර්ග ඒගොල්ලෝ introduce කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාගේ කොණ්ඩේ මොන වගේද? ඔයාගේ කොණ්ඩේ damage වෙලාද තියෙන්නේ? chemically treat කරලාද තියෙන්නේ? නැත්නම් ඔයා නිතර color කරන කෙනෙක්ද? ඒ වගේ ඔයාගේ කොණ්ඩේ ස්වභාවය මොන වගේද කියලා ඔයා මුලින්ම අයිඩෙන්ටිෆයි කරගෙන ඔයාට ගැළපෙන ප්‍රොඩක්ට් එක පාවිච්චි කරොත් ඔයාටත් මේ ප්‍රොඩක්ට්ස් වලින් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලත් මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා තියෙනවද? ඔයාලගේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න bell button එක click කරලා තියන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ටත් notification එකක් එනවා. ඉතින් මේ වගේ තවත් ප්‍රොඩක්ට් එකක ingredient review වීඩියෝ එකක් අරගෙන ඔයගලන්ව හම්බෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.